හිතවතුනි අපි අතර තියෙනවා සමහර කාරණා එලිපිට කතා කරන්න කැමති නැහැ. හැබැයි ඒ කතා කරන්නේ නැති කාරණා හින්දා දුක් විඳින, වද විඳින එහෙම නැත්නම් ඇත්තටම අපිට ඇවිල්ලා කියනවා මම මේක දැනගෙන හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැනේ කියලා. මම මේ කතා කරන්නේ ලිංගාශ්‍රිත රෝග ගැන. අපිට ඒ සම්බන්ධයෙන් බොහෝ කාරණා ඔබ දැනුවත් කරන්න තිබෙනවා. ඒ නිසා මේ නව වසරේ අපි ආරාධනා කරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂකතුමියට ඒ වගේම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ මීළඟ වසරේ සභාපතිතුමිය විදිහට තේරෙන්න ඉන්න බරක් කරට ගන්න ඉන්න අය අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා කුමාරපෙළි මහත්මිය තාමත් ආදරෙන් ආයුබෝවන් සිකුරාදා නුගසෙවන්ට අපි මතක් කර ආරම්භයේ කාරණයක් සමහර දේවල් අපි හංගනවනේ. දැන් ඒ වගේ කාරණා තමයි මේ ලිංගාශ්‍රිත රෝග කියන්නේ. ඇත්තටම එක්තරා විදිහකට ගත්තම මට හිතෙනවා මේ ලෝකේ රටවල් එක්ක බලද්දී අපේ රටේ ලිංගාශ්‍රිත රෝගීන් හමු වෙන බොහොම සීමිත ගණනක් වෙන්නේ නැති. හැබැයි ඒ සීමිත ගණන අපිට කොතරම් වැදගත්ද කතා කරන එක. ඔව්. දැන් ඇත්තටම මේ ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්ධන ව්‍යාපාරය අපි හැම වර්ෂයකම දත්ත එකතු කරනවා. ඉතින් මම කැමති මේ ආරම්භයේදීම කියන්න අපි පහුගිය වසරේ ගත්ත දත්ත දිහා බැලුවොත් රටේ මුළු රටේම සායන වලින් ලැබෙන දත්ත දිහා බැලුවොත් ඇත්තටම දැන් ඉරංග කිව්වා වගේ HIV හෝ වෙනත් ලිංගික රෝග වලින් පීඩා විඳින රෝගීන් සංඛ්‍යාව ඉතා සුළු ප්‍රමාණයක් වුණත් අපිට මේ හඳුනාගෙන තියෙනවා පහුගිය වසර කීපය තුළ වැඩිවීමක්. ඉතා විශාල වැඩිවීමක් රෝගීන් සංඛ්‍යාවේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් HIV රෝගීන් ඇත්තටම මුලින්ම HIV වෛරසය ආසාදනය වෙලා හඳුනාගත්තේ 1987 වසරේ. දැන් අවුරුදු 38ක් විතර කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට ඒ කාලය ඇතුළත මුළු රටේම ඇත්තටම රෝගීන් 5000ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි අපි හඳුනාගෙන තියෙන. ඉතින් ඒක අනිත් රෝගත් එක්ක බලනකොට එච්චර විශාල සංඛ්‍යාවක් නෙමේ. ඒ වගේම සමහර අය මිය ගිහිල්ලා දැන් අපේ දත්තවල ඉන්නේ රෝගීන් 3500ක් වගේ ප්‍රමාණයක්. ඒ වුණාට අපි මේ රෝගය ජනතාව අතර පැතිරීම වළක්වා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් රටක් විදියට ගත්තොත් ලෝකයේ අනිත් රටවල් ලංකාව හඳුන්වන්නේ අඩු අවදානම් රටක් විදියට. මොකද ජනගහනය අතර ලිංගාශ්‍රිත රෝග විශේෂයෙන් HIV වගේ රෝගයක් ගත්තොත් තියෙන්නේ 0.1කටත් වඩා අඩු ප්‍රතිශතයක්. නමුත් මේක පාලනය කිරීමට අපි ඉතා විශාල උත්සාහයක් දරනවා. මම පුංචි බාධා කිරීමක් කරන්න. කොහොම අඩු ප්‍රතිශතයක් තියෙන්නේ. ඒ වගේම ප්‍රතිකාරත් තියෙනවා දැන්. එතකොට ප්‍රතිකාරත් තියෙනවා නම් මේ අඩු රෝගීන් සංඛ්‍යාවක හමුවන්නේ ඇයි අපි මෙච්චර බරක් දාන්න ඕන මේ රෝගයට? ඔව් දැන් HIV වෛරසයෙන් ආසාදනය වුණ කෙනෙකුට ඒක ඉතින් ජීවිත කාලය පුරා මේ වෛරස් එක තියෙනවා. ඉතින් අපි හිතමු දැන් දියවැඩියාව වගේ රෝගයක් ගත්තොත් අවුරුදු 40 දී 50 දී දියවැඩියා ආසාදනය වෙලා අවුරුදු 20ක් 30ක් විතර ජීවත් වෙයි. දැන් අපේ තියෙන දත්ත දිහා බැලුවාම රංග මේ ඉතා අඩු වයසෙන් HIV රෝගයට නැඹුරු වීමක් අපි දකින්න ලැබෙනවා. හිතන්න අවුරුදු 20ක 25ක වගේ තරුණියෙක් මේ HIV රෝගයෙන් ආසාදනය වුණොත් ජීවිත කාලය පුරාවටම යා ප්‍රතිකාර ගන්න ඕනේ. හැමදාම බෙහෙත් පෙත්තක් බොන්න ඕනේ. සමහර විට මාස 3කට සැරයක් 6කට සැරයක් ලේ ටෙස්ට් කරන්න වෙනවා. ඉතින් ඒකයි කියන්නේ අර මේ ප්‍රතිකාර තිබ්බත් හොඳින් ප්‍රතිකාර ගන්න කෙනෙකුට ඉතා ගුණාත්මක ජීවිතයක් ගත කරන්න හැකියාව තිබුණත් කවුද කැමති අවුරුදු 50ක් විතර බෙහෙත් බිබී ජීවත් වෙන්න. අන්න ඒක තමයි අපි ජනතාව දැනුවත් කරන්න ඕනේ. වළක්වන්නත් බොහෝ ලේසි හැකියාවක් තියෙනවා. ලේසියෙන්ම වළක්වන්න පුළුවන් ක්‍රම තියෙද්දි හඳුනා ගැනීමට ඉතාම සරල ක්‍රම තියෙද්දි ඉතින් ඇයි අපි මේ අවුරුදු 50ක් විතර බෙහෙත් බිබී ඔබට තවමත් මේ රෝගීන් ඇවිල්ලා කියනවනේ අපරාධේ මම මේක දැනගෙන හිටියා නම් මම මෙතනින් වැළක්වනවා කියලා නේද? ඇත්තටම ඒක මේ අපේ දත්ත දිහා බැලුවාම රංග අවුරුදු 15 24 වයස තරුණයෝ තරුණියෝ විශේෂම තරුණයෝ අතර මේ රෝගය දැන් වැඩි වෙන බව අපි හොයාගෙන තියෙනවා. ඉතින් ඒ අය ඇත්තටම දැනන් ඉඳලා නැහැ. ඒ අය දැනන් ඉඳලා නැහැ මේක හැදෙන්න පුළුවන් මේක වළක්වා ගන්න පුළුවන්. මොකද පොඩි වයසක් නේ අවුරුදු 15ක දරුවෙක් 16ක 18ක දරුවෙක් කියන්නේ මං හිතන්නේ දැන්
අපේ පාසැල්වලත් හරි හමං ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නෙත් නෑනේ. ඒගොල්ලෝ දැනන් ඉඳලත් නෑ මේක මෙහෙම හැදෙන්න පුළුවන් සහ හැදුනොත් ජීවිත කාලය පුරාවටම ඖෂධ ගන්න ඕනේ කියන දේ ළමයි දැනන් ඉඳලා නෑ. මම හිතනවා අපි වැදගත් තැනකට වැදගත් කාරණාවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නිවසේ ඉන්න ගෘහණියන්. ඔබ දැන් අවුරුදු 15ක 16 තරුණයන් අතර මේ රෝගය මේ දිනවල පැතිරීමක් වැඩි වෙලා තිබෙනවා මෙතුමිය පවසන ආකාරයට. දැන් අපිට තියෙනවා සමාජීය වගකීමක්. දරුවන් පැත්තෙන් තියෙන වගකීම් වගේම දෙමව්පියන් විදියට ගෘහණියක් විදියට ඔබට මේ දරුවන් ගැන තියෙන වගකීම ගැනත් අපි මතක් කරමු. ඔව්. දැන් අපි මේ වගකීම ගැන ඇත්තටම අපි මෙහෙම ඇයි වැඩි වෙන්නේ කියලා බලන්න ඕනේ. දැන් ඒකෙදිත් මම පොඩ්ඩක් කියන්න කැමතියි. දැන් පහුගිය වසර දෙක තුල HIV නව ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණයක් වෙලා. අපි 2001 වසරේ ලෙඩ්ඩු අපි හිතමු රෝගීන් 300ක් වගේ නම් පහුගිය අවුරුදු දෙකේ 700ක් විතර වෙලා. ඒතර අපි බලන්න ඕනේ ඇයි මෙහෙම වැඩි වුනේ කියලා. එතකොට අපේ දත්ත දිහා බලනකොට අපි දැකලා තියෙනවා මේ නවාසාදිතයින්ගෙන් 88%ක්ම පිරිමින්. එතකොට ගෑනු පිරිමි අනුපාතය ගත්තොත් 7කට එකක්. අවුරුදු 10කට විතර ඉස්සර පිරිමි දෙන්නෙකුට එක කාන්තාවයි. ගිය වසරේ පිරිමි 7 දෙනෙකුට එක කාන්තාවයි. කියන්නේ පිරිමීන් අතර රෝගය පැතිරීම වැඩි. දෙවෙනි කාරණාව වයස් කාණ්ඩ. මුල් කාලෙක අපි පහුගිය වසර 10 ඇතුළත ගත්තොත් අවුරුදු 30 50 මැදි වයසනේ. මැදි වයසේ අයට තමයි මේක හැදුනේ. දැන් මේ තරුණ තරුණියෝ අවුරුදු 15 24 වගේ ළමයින්ට මේක හැදෙනවා වැඩි. මුළු ආසාදිතයින්ගෙන් 15ක් විතර මේ තරුණ තරුණියෝ ඇත්තම කිව්වොත් තරුණයෝ. ඉතින් එතකොට මේ දෙමව්පියන්ට විශාල වගකීමක් තියෙනවා මේක කොහොමද හැදෙන්නේ කියන එක. ඒ කියන්නේ අපේ රටේ අනාගතේ නේද මේ පිරිස. අනාගතේ ඒ ළමයි දන්නේ මං හිතන්නේ මේ අවදානම ගැන. එතකොට අපි තවදුරටත් බැලුවොත් අපි ඇත්තටම අපේ සායනවල අලුතෙන් රෝගියෙක් හොයාගත්තාම ගොඩාක් ඒගොල්ලන්ට හේතු ගැන අපේ විශේෂඥ වෛද්‍යවරු හොයලා බලනවා. ඉතින් අපි හොයාගෙන අපිට අනුමාන කරන්න පුළුවන් ප්‍රධානම හේතු මම මේ අපේ ඉන්න අම්මලා ඉන්න නිසා මේ ඔඩියන්ස් එකේ කියන්න කැමතියි. ඇත්තටම ගොඩක් වෙලාවට අනාරක්ෂිත ලිංගික හැසිරීමනේ දැන් මේකට හේතුව. ඇයි මේ තරුණ තරුණියෝ මේ විදියට අනාරක්ෂිත ලිංගික හැසිරීම වලට යොමු වෙන්නේ? එක හේතුවක් මම මුලිනුත් සඳහන් කරා ලිංගික අධ්‍යාපනය ගැන දැනුවත් නැතිකම. දෙවෙනි කාරණාව තමයි ගොඩාක් වෙලාවට මේ සමාජ මාධ්‍ය භාවිතය. නොයෙකුත් ඇප්ස් තියෙනවනේ. නම් සඳහන් කරන්න මම කැමති නෑ මෙතන. නමුත් සමාජ මාධ්‍ය එහෙම නැත්නම් අන්තර්ජාලය සහ විශේෂයෙන් ජංගම දුරකථන තියෙනවා ඇප්ස් තියෙනවා. අපි ඩේටිං ඇප්ස් කියනවා. එතකොට අපි සහකාරියෝ හොයාගන්න මේ ඇප් එක භාවිතා කරනවා මේ තරුණ ළමයි. ඊට අමතරව දැන් අනිත් කාරණාව තමයි මේ අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලට තව හේතු තමයි මේගොල්ලෝ ගොඩාක් වෙලාවට කණ්ඩායම් වශයෙන් ලිංගිකව හැසිරෙන්න යොමු වෙනවා. එහෙම නැත්නම් අපි හිතනවා සතියන්තේ පාටි වලට යනවා ඒගොල්ලෝ. මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. එතකොට මත්ද්‍රව්‍ය භාවිතා කරලා මේ මත් වෙලා ඉන්න වෙලාවට ආරක්ෂිත ක්‍රම මතක් වෙන්නෙත් නැති වෙන්න පුළුවන්. අපි හැමෝම දන්නවා කොන්ඩම් එකක් භාවිතා කරනවා නම් ආරක්ෂිතයි. නමුත් මේ තරුණ තරුණියෝ නොදැනුවත්කම නිසා හෝ මේ සහකාරියන් අපි කියනවා කැෂුවලිනේ ඔය ඩේටිං ඇප්ස් හරහා හොයාගෙන සමහරලාට අපි තරුණ කාලේ නම් අපි එක කෙනෙක් සමග තමා නේද අපේ සම්බන්ධතාවයේ තිබුණේ. කීප දෙනෙක් එක්ක සම්බන්ධතා ඇති කරනවා. ඉතින් මම මේ අපේ වැඩසටහන බලන දෙමව්පියන්ට විශේෂයෙන් අම්මලාට කියන්න කැමතියි. තමන්ගේ ළමයි මේ විදියට අපි හිතමු නිතර සමාජ මාධ්‍යවල ඉන්නවා නම් ඇප්ස් භාවිතා කරනවා නම් සමහරට ගෲප්ස් එන්න පුළුවන් නේ. WhatsApp ගෲප්ස් වල ඉන්නවා නම් සමහරට අහන්න පුළුවන් සල්ලි ඉල්ලන්න පුළුවන් වීකෙන්ඩ් එකේ පාටි එකකට යන්න. එතකොට අන්න ඒ වගේ ක්‍රම හරහා තමා මේගොල්ලෝ නොදැනුවත්වම මේ රෝගයට භාජනය වෙන්නේ. දැන් අතරම මේ අපි හැමෝටම සමාජීය වගකීමක් තිබෙනවා. දෙමව්පියන් විදියට සමහර විට සහෝදර සහෝදරයන් විදියට තමාගේ අනිකුත් හිතවතා සහෝදරය ගැන මිතුරා ගැන හොයා බලන්න ලොකු වගකීමක් අපිට තිබෙනවා. දැන් ඒ අතරතුර අපි දැනගන්න කැමති වෛද්‍යතුමනි දැන් කෙනෙක්ට සැකයක් තියෙනවා. නැත්නම් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ ලිංගික කාරණා පිළිබඳව හෝ තමන් මේ රෝගයට නිරාවරණ වීමක් පිළිබඳව ගැටලුවක් තියෙනවා නම්
මොකද කරන්න ඕනේ? කොතනටද යන්න ඕනේ? ඔව්. දැන් ඒකෙදි මං චුට්ටක් විස්තර කරන්නම්. දැන් අර කොන්ඩම් භාවිතයන එක ආරක්ෂිත ක්‍රමයක් ඊට අමතරව අධි අවදානම් කණ්ඩායම් ඉන්නවනේ. සමාජයේ එමය ඉන්නවා. සමහරට පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමියෙක් වෙන්න පුළුවන්. සංක්‍රාන්තික පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දැඩි අවදානම් තියන අයට තවත් ගොඩාක් උපක්‍රම අපි හඳුන්වලා දීලා තියෙනවා HIV රෝගයෙන් ආරක්ෂා වෙන්න. දැන් අලුතෙන්ම අපි අවුරුදු කීපයකට ඉස්සෙල්ලා හඳුන්වා දුන්න එක තමයි ප්‍රී එක්ස්පෝෂර් ප්‍රොෆිලැක්සිස්. එහෙම නැත්නම් පූර්ව ආරක්ෂණ ඖෂධ අපි ලබා දෙනවා ඒ වගේ අයට. එතකොට HIV රෝගය හැදෙන්නේ නැහැ. ඒ වගේම දැන් මම මේ අහගෙන ඉන්න අම්මලාට කියන්න කැමතියි. තමන්ගේ දරුවෙක් ඇවිල්ලා කිව්වොත් මං අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදුණා එයාට සැකයි කියලා පැය 72ක් ඇතුළත රජයේ සායනයකට ගියොත් පෞද්ගලික අංශයේ හිටියත් අපේ රජයේ සායන වලට යොමු කරනවා. ඉතින් අපේ ව්‍යාපාරයේ තියෙනවා හැම දිස්ත්‍රික්කයකම සායනයක්. ඒකේ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. යම් කෙනෙකුට සැකයක් තියෙනවා නම් තමන්ගේ දරුවා ඇවිල්ලා කිව්වොත් මම මේ වගේ පාටි එකකට ගියා. මට මෙහෙම අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදුණා. මට HIV හැදෙයිද කියලා බයයි කියලා හිතෙනවා නම් අපේ සායනයකට ගියොත් පසු ආරක්ෂිත ක්‍රම. ඒ කියන්නේ post exposure prophylaxis කියලා අපි ඖෂධ ලබා දෙනවා. ඊට පස්සේ එයාට HIV හැදුනද කියලා ටෙස්ට් කරලා අපි ඒ අයව පසු විපරම් කරනවා ඒ තත්ත්වය නැති වෙනකන්. ඉතින් ඇත්තටම එරංග මං කියන්න කැමතියි දැන් මේ සමාජයේ තියෙන මේ අවදානම ගැන දැනගෙන අපි අනවශ්‍ය බයක් නම් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපේ තියෙන සායන සැලකිල්ලෙන් ඉන්න ඕනේ. සැලකිලිමත් වෙන්න ඕනේ. දෙමව්පියෝ බය වුණාට කමක් නැහැ. නමුත් කෙනෙක් එහෙම අනාරක්ෂිතව හැසිරුණා කියලා සැකයක් තියෙනවා නම් අපේ සායන වලට ආවොත් අපි උදව් කරනවා. පැය 72ක් ඇතුළත ආවොත් අපිට ඒකට ඖෂධ ලබා දෙන්නත් හැකියාව තියෙනවා. සායන කොහෙද තියෙන්නේ? කොහොමද හොයාගන්නේ? සායන තියෙන්නේ සාමාන්‍යයෙන් අපි බේස් හොස්පිටල් කියලා කියන්නේ මූලික රෝහල් වල ලංකාවේ සායන 40ක් තියෙනවා. ඊට අමතරව එරංග මම තව දෙයක් කියන්න කැමතියි. දැන් අපි මේ කැමති නෑනේ ලිංගාශ්‍රිත සායනයකට යන්නනේ. අපිට HIV ටෙස්ට් කරගන්න එහෙම පොඩ්ඩක් ඉතින් ලැජ්ජයි. අර ස්ටිග්මා තියෙන නිසා. එතකොට අපේ ඇත්තටම වෙබ්සයිට් එක හරහා ඇනවුම් කරොත් අපි ලබා දෙනවා ඕරල් ටෙස්ට් එකක්. ඒ කියන්නේ අපේ know for sure කියලා අපේ ලිංගාශ්‍රිත රෝග මර්ධන ව්‍යාපාරයේ වෙබ්සයිට් එකේ එක පේජ් එකක් තියෙනවා. ඒකෙන් ඇනවුම් කරොත් සෙල්ෆ් ටෙස්ට් කිට් ස්වයං පරීක්ෂාවක් කරගන්න පුළුවන් HIV සම්බන්ධව. ඒක අපි මේ කුරියර් කරලා ගෙදරටම ලබා දෙනවා නොමිලේම. එහෙම සැකයක් තිබුණොත් කරලා ඒ අයගේ ටෙස්ට් එක මොකද්ද ඊට පස්සේ ඒ අයව අපි සායනයකට එක්කගෙන යනවා. ඒ විදියට ඒ කියන්නේ සැකයක් තියෙනවා නම් අපේ සායනයකට එන්න අකමැත්තක් චකිතයක් තියෙනවා. මොකද මම මේ කියපු වයස් කාණ්ඩවල තරුණයෝ මං හිතන්නේ ලිංගාශ්‍රිත සායනයකට එන්න එච්චර කැමැත්තක් දක්වන අය කියලා. ඒගොල්ලෝ ඒව ගැන දන්නෙත් නැහැ. අපේ දෙමව්පියෝ දැනුවත් කරලා ගෙනිච්චොත් ඇරෙන. ඉතින් අපේ වෙබ්සයිට් එක තියෙනවා. මේ අපිට අහගෙන ඉන්න ඇත්තටම අම්මලා තාත්තලාට උනත් පුළුවන් අපේ ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ know for sure කියන මේ පේජ් එකට ගියහම ස්වයං පරීක්ෂාවක් කරලා HIV තියෙනවද කියලා හඳුනා ගන්න ටෙස්ට් එක ඇනවුම් කරොත් අපි නොමිලේම ඒක නිවසටත් ලබා දෙනවා. ඊට පස්සේ ඒක පොසිටිව් වුණොත් ඒ අය ගැන අපි හොඳින්ම තවත් තහවුරු කරන්න ඕනේ. ඒ ටෙස්ට් එකෙන්ම කියන්න බෑ තිබුණද කියලා. ඉතින් අපි ඒ නිසි තහවුරු කිරීම ප්‍රතිකාර කිරීම හැමදේම නොමිලේ ලබා දෙනවා. අපි ඇත්තටම දැන් ප්‍රධාන වශයෙන්ම කතා කර ඒඩ්ස් ගැන ලිංගාශ්‍රිත රෝග ගත්තම තව රෝග ගණනාවක් තියෙනවා. අපි ඒ පිළිබඳව බොහොම කෙටියෙන් මතක් කරමු. ඔව් දැන් එතකොට HIV ඉතින් අර ගොඩක් අපි HIV ගැන කතා කරන්නේ ඒක අර හැදුනොත් ජීවිත කාලයම ඒකෙන් පීඩා විඳින නිසා. නමුත් තව ගොඩාක් ලිංගාශ්‍රිත රෝග තියෙනවා. සිෆිලිස් වගේ රෝග ගත්තොත් ගොනෝරියා සහ නොයෙකුත් රෝග තියෙනවා. ඒ හැම එකකටම අපිට ටෙස්ට් කරන්න ප්‍රතිකාර කරන්න පහසුකම් තියෙනවා. ඒවා HIV වලට වඩා ටිකක් වෙනස්. ඒවා ජීවිත කාලයම බෙහෙත් ගන්න ඕනේ. අපේ සායනයකට යොමු වෙලා ප්‍රතිකාර ගත්තොත් වේලාසන හඳුනාගෙන ඒකෙන් බේරෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ අතරතුර අපි ආරම්භයේ කාරණයක් මතක් කරා. ඔබතුමියට ළඟදී බොහොම වගකීමක් බරක් ගන්න තිබෙනවා මේ වසරේ සුබ පතනවා ඒ කාරණේ සම්බන්ධයෙන්. ඉතින් ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ එළඹෙන සභාපතිනිය වශයෙන් මෙතුමිය කටයුතු කරන සූදානම් සින්න බව දැනගන්න ලැබුණා. මොන වගේ බලාපොරොත්තුවක් තියෙන මේ අපේ පුංචි රටේ සෞඛ්‍ය නම්වන්න ඔබ සංගමයෙන් දායකත්වය ලබා දෙන්න. ඔව් දැන් අපි ඇත්තටම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ විදියට ප්‍රජා සෞඛ්‍ය නිවාරණය තමයි අපේ ප්‍රධානම කාර්යය. ඉතින් රෝග නිවාරණය සහ කල්ැතුව හඳුනා
හඳුනා ගැනීම කියන අංශ දෙක ගැන අපි වැඩි අවධානය යොමු කරනවා. ඉතින් මම කියන්න කැමතියි මගේ වසර තුල මම ගොඩක්ම මේ දැන් කතා කරා වගේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලට යොමු වීම නිසානේ මේ ලෙඩ හැදෙන්නේ. එතකොට නිසි ලිංගික වයසට ගැලපෙන නිසි ලිංගික අධ්‍යාපනය ගැන ජනතාව දැනුවත් කරන්න තමයි රංග මං ඉස්සරහා වසරේ බලාපොරොත්තු වෙන්නේ. හිතවතුනි අපි ආරම්භයේ මතක් කරා සමහර කාරණා තියෙනවා අපි හංගන කතා කරන්නේ නැති. හැබැයි කෙනෙක්ගේ ජීවිතයේම පීඩා විඳින එවැනි කාරණයක් හින්දා වෙන්නේ. මං හිතන්නේ නව වසරේ ඔබ දැනගත යුතු ඉතාමත්ම වටිනා කාරණයක් පිළිබඳව අපිට දැනුවත් කරන්න හැකි වුණා. බොහොම ස්තුතියි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂකතුමිය විශේෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥතුමිය වින්ද්‍යා කුමාර බේලි මහත්මිය සිකුරාදා නුගසෙවණට පැමිණියට ආයුබෝවන් ඔබතුමියට. රැඳී සිටින්න සිකුරාදා නුගසෙවණ සමග.